ඩ්‍රයිවර් කන්නාඩියෙන් බලලා කිව්වා අද හෝල්ට් එකෙන් බහින්න එපා. ඌ අම්මගේ නම්බර් එක තියෙන ෆෝන් එක දීලා කෝල් එකක් ගත්තා. අමුතු මිනිහෙක් ආන්සර් කළා මට කෙලින්ම ගෙදර එන්න කිව්වා. ඒත් අම්මා කෑ ගැහුවා ගෙදර එන්න එපා දුවපන් කියලා. ඩ්‍රයිවර් එකපාරට රේඩියෝ එක ගත්තා. කෝඩ් රෙඩ් හැම හෝල්ට් එකටම පොලිසිය ඕනේ. ඌ මට පාත් වෙන්න කිව්වා. මම සීට් අසට රිංගුවා. බිම ඉඳන් බලද්දි අපි ගෙදර පහු කළා. සුදු වෑන් එකක් ගේ ඉස්සරහා. මූණු වහගත්ත තුන් දෙනෙක් ඒක වටේ. එකෙක් අතේ ටයි පටි වගේක්. මගේ ෆෝන් එක වයිබ්‍රේට් වුණා. තාත්තව ගැට ගහලා මූණ පුරාම ලී. තව මැසේජ් එකක් ආවා. ඊළඟ හෝල්ට් එකකින් බහැපන්. තප්පර 60යි. නැත්තම් ඌ මැරෙනවා. ඩ්‍රයිවර් ඔළුව වැනුවා. ඕක උඹලා හෙල්ලෙන්න එපා. මම අඬන්න ඇහුවා මොකද වෙන්නේ කියලා. ඌ කිව්වේ උඹේ තාත්තා උඹ හිතන කෙනෙක් නෙවෙයි කියලා. තව සුදු වෑන් දෙකක් දෙපැත්තට ආවා. ඩ්‍රයිවර් ඩෑෂ්බෝඩ් එක යටින් සැටලයිට් ෆෝන් එකක් අරන් කිව්වා ටාගට් එක හම්බුණා. පවුලම අරන්. පැකේජ් එක ගන්න බෑකප් එකක් ඕනේ. ඌ මං දිහා බලලා කිව්වා "ඕ පැකේජ් එක සේෆ්" කියලා. වෑන් දෙක බස් එකේ හැප්පුවා. ළමයි කෑ ගැහුවා. ඌ රේස් කරලා වාහන කඩාගෙන ගියා. ඌ කිව්වා තාත්තා අවුරුදු 5ක් පාතාලේ හොයපු රහස් පොලිස් කාර්යයක්ලු. අද උදේ විස්තර ලීක් වෙලා. එක වෑන් එකක් පිටිපස්සේ හැප්පුණාම ඌ එකපාරටම රෝදේ කැපුවා. ඒ රෂියන් මාෆියා එක. උඩින් හෙලිකොප්ටරයක් ඇවිත් බස් එකට ලයිට් එකක් ගැහුවා. අලුත් ප්ලෑන් එකක්. බෑක්පැක් එක දීලා රතු පාට දොරක් තියෙන බිල්ඩිමක් පෙන්නුවා. නැවතුවම කෙලින්ම එතනට දුවපන්. මං අම්මලා ගැන ඇහුවා. ඌ කිව්වා අර ෆොටෝ එක ෆේක් කියලා. එයාලව ආරක්ෂිත තැනකට අරන්ලු. ඌ බ්‍රේක් ගහලා බටන් එකක් එව්වා. ඉමර්ජන්සි දොර ඇරුණා. මම වෙඩිල්ල වගේ දිව්වා. වෙඩි සද්ද ඇහුණත් කෙලින්ම දිව්වා. ලං වෙද්දිම රතු දොර ඇරුණා. ආමි කික් ගහපු ගෑණියෙක් මාව ඇදලා මට ෆෝන් එකක් දුන්නා. අම්මා කතා කළා. පුතේ අපි සේෆ්. මම සැනසීමෙන් පිටමටම පාත් වුණා. මාස දෙකකට පස්සේ මං දැනගත්තා මගේ තාත්තා රහස් පොලිස් කාර්යයක් කියලා. බස් ඩ්‍රයිවර් මාව රකින්න ආපු ඒජන්ට්. අන්තිමට අර මාෆියා එකේ උන් 27ක්ම පොලිසියෙන් කුදලන් ගිහින් තිබ්බා.